හාමුදුරුවෝ ටික ඔක්කොම දැන් කොළඹ ඇවිල්ලා දැන් ඉතින් හරි ප්‍රශ්නනේ රටේ ඉතින්. ඇයි ඉතින් තෙල් ගේන්න සල්ලි නැහැ. ණය ගෙවා ගන්න විදියක් නැහැ රට බංකොලොත් වෙලා. මේ අනුර කුමාර දිසානායකගේ වැඩ බලන්නකෝ ඈ. අර ඒකනේ දැන් හාමුදුරන්ට මල පැනලා තියෙන්නේ. අර ඒ සිරිපාදේ කන්ටාරේ උස්සලා. රුවන්වැලි සෑයේ මැණික් ගල් උස්සලා. ඉතින් හරි ප්‍රශ්නනේ ඉතින් මේ අනුර කුමාර ජනාධිපතිතුමා ආපු දවසේ ඉඳන් නේද තෙල් පොලිං වල මිනිස්සු මැරෙනවා. ගෑස් සිලින්ඩර් පුපුරනවා. රටින් බඩු ගේන්න සල්ලි විදිහ ගන්න ඩොලර් නැහැ. රටින් බඩු ගේන්න. රට බංකොලොත් වෙලා ණය ගෙවා ගන්න විදියක් නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩයි ඉතින් ඒකයි හාමුදුරන්ට මල පැනලා තියෙන්නේ. ඒක තමයි හාමුදුරුවෝ කෙලිම කොළඹ ආවේ. මේ අනුර කුමාර ජනාධිපතිතුමා මාර වැඩනේ කරන්නේ මෙතන අර මේ පාස්කු පෙහරේ එල්ල කරා එතන මිනිස්සු ප්‍රාරියා 300ක් මැවරා 500ක් තුවාල වුණා. ඒක තමයි මේ ලොකු හාමුදුරන්ට තද වෙලා තියෙන්නේ. ඇයි මේ අනුර කුමාර ඉන්න වෙලාවේ මේ ඔක්කොම ටික වෙන්නේ වාහන ගෙන්නilla නවත්තලා ඩොලර් නැති හින්දා නේද සේරම හොරකම් කළා හුවෙත්ත මහින්දානන්ද අලුත්ගමගේ හිරේ ඒක තමයි මල පැනලා තියෙන්නේ හාමුදුරන්ට ඉන්නේ ජෝන් තපනාන්දුලා අරක්කු බාර කරලා ඒ වගේ සල්ලි මොනවාද ආදායම් බදු ගෙවලා නැහැ බෙන්ඩිස් සමාගම ගෙවලා නැහැ ජොනියා ඒක තමයි මල පැනලා තියෙන්නේ හාමුදුරෝ ජොනියා කෝටි 600ක් විතර ගෙවන්න දිනවලු බෙන්ඩිස් සමාගමයි දෙකොල්ලොම එකතු වෙලා ඒකනේ මේ අනුර කුමාරට බයින්නේ අනුර කුමාර මාර පොරක් අප ඔය ආපු වෙලාවෙ ඉඳන් බලන්නකො තෙල් පෝලිං ගෑස් පෝලිං කොහොමද පේනෝනේ අර ජංගී අඳින ඉරාජ් කිව්ව මාස 18න් අවුරුද්දක් කරන්නේ නැහැ කිව්වා මාර ලෙඩ ගොඩන්නේ දාගෙන තියෙන්නේ බලන්නකො නේද පාස්කු පෙහරේ මේ අනුර කුමාර ඉන්න ජනාධිපති ඉන්න වෙලාවේ මේක උනේ ඒකනේ මේ හාමුදුරුවෝ මේ එච්චර කෑ ගහන්නේ නෑ දැන් ආණ්ඩුවට හයියෙන් පඩයක් ගියත් ඒකත් ලොකු ප්‍රශ්නයක් මාර වෙඩේ අප්පා අනුර කුමාර මහත්තයා මොකද්ද ඔයා මේ කරන්නේ බලන්නකෝ අවුරුදු 50ක් විතර තිබිච්ච වාහන වනජීවියෙකි අලුතෙන් මිත්සුබිෂි කැබ් ගෙනල්ලා දීලා 294 මොටර් සයිකල් ගෙන වනජීවි නිලධාරීන්ට පිස්සුනේ කෙලින්නේ අප්පා මාත් මල පැනලා තියෙන්නේ ඒක තමයි බලන්න උනේද ගෝඨාභි ඉන්න කාලේ අපි සෑම වුණාද පරිප්පු කිලෝයක් 600ට 700ට කෑවේ අල බීලුණු 700ට කෑවේ හැබැයි බලන්නකෝ අනුර කුමාර ඉන්න වෙලාවේ රුපියල් 250යි නේ ඒවා පරිප්පු ඊට වඩා ගණන් අඩුයිනේ බලන්න ඕනේද හැමදේම ගණන් අඩු කරානේ මේ අනුර කුමාර පිස්සු යගේ නේද දැන් ඒතර අර සිංහරාජයේ ලොකු හාමුදුරුවෝ එතන කේස් එකක් යනවා අනුර කුමාරනේ ඔක්කොම කරලා තියෙන්නේ ඒතර අටමස්ථානේ හාමුදුරුවෝ හේමරත්න හාමුදුරුවෝ කේස් එකක් කරගෙන දිනනවා ඒක අනුර කුමාරනේ කරලා තියෙන්නේ ඒ ඔක්කොම අනුර කුමාර කරලා තියෙන්නේ එතන අර කුඩු ගෙනලා හාමුදුරුවෝ වගේ එකක් ආවුණා ඒක අනුර කුමාර කරලා තියෙන්නේ ඒ තමයි මේ සංඝ ළඟේ මහේ ඔක්කොම මල පැලලා තින්නේ ඉත්තකන්ති සහෝදරේ මල පැලලා තින්නේ ඒකනේ මේ සේරම කරලා තියෙන්නේ අනුර කුමාරනේ බලන්න අනුර කුමාර ආපු දවසේ ඉඳන් මාර ලෙඩ කොටක් නිදාගෙන තියෙන්නේ කියලා වැඩක් නැහැ නේද හාමුදුරුවෝ මේ ඥානසාර හාමුදුරුවෝ කියනවා නේද අතන ගෙවල් වගේ ගිනි තිබ්බා ගෙවල් විනාශ කරා දර්ගා නගරේ ඒ ඔක්කොම අනුර කුමාරනේ කරලා තියෙන්නේ සේරම අනුර කුමාර කරලා තියෙන්නේ කොහොම අනුර කුමාර කරලා තියෙන්නේ බලන් ගියාම නේද අවුරුදු එකමාරක අනුර කුමාර මොන තරම් දේවල් කරලාද පිස්සු හැදෙනවා මේ යව නේද හාමුදුරනේ හාමුදුරනේ තව සංසාමුලුවක් තියමු අපි හොඳේ ඒ බාන්න මෙයා කරන වැඩ නේද නතර වෙලා තිබෙන ඔක්කොම ව්‍යාපෘති ටික ඔක්කොම ටික නැවත කරනවා අනුර කුමාර සේරම ටික කරනවා මට බලන්න එපා නේද නායක හාමුදුරුවෝ අනුර කුමාර සනිකර පිස්සු කෙලින්නේ නේද හාමුදුරුවෝ බලන්න නේද ඩොලර් නැතුව අර මේ තිබිච්ච රට තෙල් ගේන විදිහ තිබිච්ච නැති රට තෙල් ගේන රට ඇති කරා නේද හාමුදුරුවෝ